හරි ළමයි අද අපිට කරන්න තියෙන්නේ රසායන විද්‍යාව තුන්වෙනි පාඩම. රසායන විද්‍යාව තුන්වෙනි පාඩම තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක අපි පළවෙනි පාඩම කරා, දෙවෙනි පාඩම කරා, දැන් තුන්වෙනි පාඩම තමයි තියෙන්නේ. මේ පාඩමේ ටියුට් එක මම ඔයගොල්ලන්ට ගෲප් එකට දාලා තියෙන එක බලන්න. ඒත් එක මම මේ YouTube එකේ ඇඩින් දාලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකෙන් ඔයගොල්ලන්ට ටියුට් එක ගන්න පුළුවන්. හරිද? මේ ටියුට් එකත් එක තමයි යන්නේ. ඔයගොල්ලෝ එතකොට මේකේ ප්‍රශ්න ගාන වැඩි වුණා කියලා හිතන්න එපා. ප්‍රශ්න වැඩි අයියෝ මේක කරගන්න බෑ. මේ ප්‍රශ්න වැඩි මෙච්චර ප්‍රශ්න මොකටද මේ අපිට තා පොඩි කාලේ ඇදින්නේ එහෙම එකක් නෑ ළමයි. හරිද? මේ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ මේක හරියට අහන් ඉඳලා ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තර ලියලා ඒ ප්‍රශ්න ටික තමයි ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. මම අර කලින් පන්ති පටන් ගන්න දවසේ දැන් කිව්ව දේ තමයි ඔයගොල්ලෝ කරන්න ඕන ළමයි. හරිද? මේක ළමයි මේ විදිහට ඔයගොල්ලෝ කරොත් ඔයගොල්ලෝ මේක කරගන්න පුළුවන්. තේරුණාද? එතකොට දැන් 10 වසර ටික දැන් අර තුන්වෙනි පාඩම කරා ඊට පස්සේ අපිට ඊට පස්සේ දවසේ 4යි 5යි කරාම 10 වසර ටික ඉවරයි. 10 වසර රසායන විද්‍යාව ටික ඉවරයි. ඊට පස්සේ පේපර් එකක් කරලා ළමයි. ඔන්න ඔහොමයි මේ කියන්නේ. එතකොට ඔයගොල්ලෝ මේකත් එක්ක ඉන්න. හරි ළමයි. අපි එනම් පටන් ගමු. තුන්වෙනි රසායන විද්‍යාව පාඩම. ඒතර අපි මේ විදිහේ රසායනික බන්ධන. ඒතර අපි කතා කරලා තියෙනවා ළමයි රසායනික මූලද්‍රව්‍ය සංයුතිය ගැන කතා පරමාණු සංයුතිය ඊට පස්සේ සාපේක්ෂ පරමාණු ක්‍රමාංක ස්කන්ධ ක්‍රමාංක ඔන්නෝ කතා කරලා තියෙනවා. දැන් අපි එන්නේ ළමයි මෙන්න මේකේ බන්ධන ගැන. ඒතර ළමයි අපිට බන්ධන වර්ග දෙකක් හම්බ වෙනවා. එකක් තමයි අයනික බන්ධනයි අනිත් එක සහසංයෝජ බන්ධනයි. හරි ළමයි. දැන් අපි කතා කරොත් මේ අයනික බන්ධන කියන්නේ මොනවද කියලා. අපි ගත්තොත් ආවර්තිතා වගුවේ. හරි ළමයි. ආවර්තිතා වගුවේ हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियोन නොවේනවා. එතකොට මේක වල මතක තියාගන්න. මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්. මොකද හින්දුවේ හරි කවුරුකින් හරි මතක තියාගන්න ඕනේ. ඉතින් ඒක ඔයගොල්ලෝගේ වැඩ. මෙතන දැන් අපි ගත්තොත් මේ ඔයාලා දන්නවා අපි පළවෙනි පාඩේ කතා කරා උම්මකුරෙන් ඉවරනවා. උම්මකුරෙන් ඉවරනවා නම් ඒව ඔක්කොම ලෝහ. ඒ ඔක්කොම ලෝහ. ඊට පස්සේ ලෝහ දෙකක් අපිට හම්බ වෙනවා බෝරෝනුයි සිලිකනුයි. මෙන්න මේ දෙක. බෝරෝනුයි සිලිකනුයි කියන. බෝරෝනුයි සිලිකනුයි කියන්නේ ලෝහ අලෝහයේ ලක්ෂණ දෙකම පෙන්වන කට්ටිය. අනිත් එක මෙන්න මේ ටික උච්ච වායු. ඊටු ඔක්කොම අලෝහ වලට තමයි අපි ගන්නෙ. ඒක ළමයි මෙන්න මෙයාගේ මේ ලෝහ ගත්තොත් අපි ගමුකෝ ලිතියම්. ලිතියම් වල පරමාණු ක්‍රමාංකය 1 2 3. තුන්වෙනි විදිහට පරමාණු ක්‍රමාංකය 3යි ලිතියම් වල. කියන්නේ ඉලෙක්ට්‍රෝන යාට 3ක් තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් 2යි 1යි එන්නේ ළමයි. දැන් මේවා ළමයි අපි පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ කතා කරපු ඒවා. ඒකින්න ඔයගොල්ලෝ මේ පාඩම් හරියට බලලා තමයි මෙතනට එන්න ඕනේ. තේරුණාද? මේක පිළිවෙලට යන්න ඕන ළමයි. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට විද්‍යාව අමාරුයි කියන්නේ මේක මේ අමාරුවක් නෙමෙයි තියෙන්නේ. හේතුව තමයි ඔයගොල්ලෝ මේ දැන් කරන්නේ අන්තිම පාඩම. ඒතන මුල් පාඩම් බැරි ළමයි අන්තිම පාඩම් කරලා වැඩක් නැහැ. තේරුම් ගන්න අමාරුයි. හරි. ඒතර මෙතන මුල්ටම දෙකක් පිරෙනවා. පළවෙනි ශක්ති මට්ටම දෙකක් පිරෙනවා. ඊට පස්සේ එකක් පිරෙනවා. එතකොට ළමයි දැන් මෙයා 8ක් පිරෙන්න පුළුවන්. හැබැයි එකයි පිරලා තියෙන්නේ. ඒතකොට මෙයා අස්ථායි. ඒතකොට මෙයා ස්ථායි වෙන්න මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන මේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරගන්නවා. එහෙම කරලා තමයි දැන් අපි ඔක ඇන්දොත් ලිතියම් මැද තියෙනවා. ලිතියම් නියස්ටි මැද තියෙනවා. ඔන්න ඕක ශක්ති මට්ටම් දෙක තියෙනවා. ඒතකොට මේ දෙකේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. මෙතන එකයි තියෙන්නේ. මෙයා කරන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේ ඉලෙක්ට්‍රෝන පිට කරාම මෙයා හැදෙන්නේ දැන් බලන්න ප්‍රෝටෝන ගානත් මෙයාගේ ප්‍රෝටෝන ගානත් 3යි. එතකොට ඉලෙක්ට්‍රෝන ගානත් 3යි. මොකක් අපි කතා කරා. ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන හැමතිස්සෙම සමාන වෙනවා. ඒනවා ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන හැමතිස්සෙම සමාන වෙනවා. එතකොට මෙයාගේ ප්‍රෝටෝන 3යි ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. මෙයා ස්ථායි නෑ නේද? මෙතන අස්ථායි. අස්ථායි වෙන හේතුව මෙතනදී මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්න ඕනේ. තියෙන්නේ එකයි. ඒකින්ද මෙයා කරන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනේ මෙයා ස්ථායි වෙන්න. කියන්නේ අවසාන කවචේ එක්ක 8ක් කරගන්න නැත්නම් ස්ථායි. මෙයා 8ක් කරගන්නවා ඉතින් 7ක් ගන්නෙ නෑ. මෙයා කරන්නේ තියෙන එක පිට කරලා දාන එක දීසීනේ. එතකොට මෙයා මෙන්න මෙතනින් මේ ඉලෙක්ට්‍රෝනේ පිට කරනවා. බලන්න එතකොට ප්‍රෝටෝන ධන ආරෝපිත. ඒක ධන 3ක් තමයි න්‍යෂ්ටි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනේ ඍණ 3ක් තිබා. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතින්ද ඍණ 3ක් මුල්ටම තිබ්බා.
දැන් මේක සුළු කරාම ධන 3යි ඍණ 3යි අපිට බිඳුව කියලා එනවා. දැන් මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරාම මොකද වෙන්නේ? මේ ඍණ 3 ඍණ 2ක් බවට පත් වෙනවා. මෙතනදී බිඳුවක් වුණාට මෙතනදී මේක සුළු කරාම ධන 3යි ඍණ 2යි අපි ධන සුළු කරාට පස්සේ එන්නේ අපිට ධන 1ක් කියලා. ඔතනදී මෙයා හදන්නේ ධන ආයනයක්. හරිද? එක්කනේ ධන ආයන හැදු විදිය. මේ වලට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද ළමයි? හරි ළමයි. එතකොට මෙතනදී මෙයා හදන්නේ අයනයක්. තේරුණා? එතකොට මෙතන මෙයා හදන්නේ ධන අයනයක්. ලිතියම් හදන්නේ මොකද්ද? ධන අයනයක්. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. පිට කරාට පස්සේ මෙයා හදනවා මෙතන ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. පළවෙනි ඊට පස්සේ මොකුත් නැහැ. ඒකින්ද මෙයා හදන්නේ ධන අයනයක් හදනවා. ලිතියම් හදන්නේ ධන අයනයක්. අපිට දැස ගත්තොත් මෙන්න මෙතන තියෙනවා මේ ක්ලෝරින් තියෙනවා. ක්ලෝරින් යටින් තියෙන ක්ලෝරින්. ඒක ලියලා ගාම ක්ලෝරින් අපිට හම්බ වෙනවා. ඔය ක්ලෝරින් ගත්තොත් ළමයි දැන් මෙයා ලිතියම් හැදුවා. ඔන්න ධන එකක් හැදුවා. ලිතියම් ධන එකක් හැදුවා. ඊට පස්සේ අපි මේ ක්ලෝරින් ගත්තම ක්ලෝරින් හදන්නේ ළමයි මම දැන් මේක ලිව්වොත් ක්ලෝරින් හදන්නේ ළමයි ක්ලෝරින් අපි ගත්තොත් පරමාණු ක්‍රමාංකය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17යි. තේරෙනවද? 17යි. එතකොට ක්ලෝරින්ගේ 17යි. ක්ලෝරින්ගේ කියන්නේ ප්‍රෝටෝන 17ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනත් 17ක් තියෙනවා. මෙයාගේ ශක්ති මට්ටම අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් 2 8 7 කියලා එන්නේ. එහෙනම් මෙයා ස්ථායි වෙන්න නම් එක ඉලෙක්ට්‍රෝනයක් ගන්න එක. කියන්නේ සංයුතිතාවය අපි උකට කියනවා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට සංයුතිතා ඉලෙක්ට්‍රෝන ගාන කියලා. ඒතකොට මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මෙයා ස්ථායි වෙන්න නම් එක ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරන්න කැමති නෑ. 7 ලොකු වෙන්නේ. මේගොල්ලෝ කැමති එක ඉලෙක්ට්‍රෝනයක් ගන්න. එතකොට මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා නම් බලන්න මොකද වෙන්නේ කියලා. මුල්ටම තිබ්බ විදිය බලන්නකො. මුල්ටම තිබ්බේ ප්‍රෝටෝන 17යි ඉලෙක්ට්‍රෝන 17යි. එතකොට 17යි 17 ධන 17 ඍණ 17 කියලා ගිහිල්ලා බිඳුවක් එන. එහෙනම් මුලට මෙයා උදාසීනව තමයි ඉන්නේ. ඊට පස්සේ මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. ඉලෙක්ට්‍රෝනයක් ගත්තම ධන 17යි ඍණ 18 වෙනවා. ඍණ 18 වුණාම මොකද වෙන්නේ? මේක සුළු කරාම අපිට එන්නේ ඍණ 1ක් කියලා. එහෙනම් මෙයාගේ ආරෝපණය දැන් මොකද්ද? ඍණ 1ක්. එකනේ ලිතියම් එතකොට හැදුවේ ඍණ 1ක ආරෝපණයක්. તો ලිතියම් ආවේ ලිතියම් නෙමෙයි මේ කැල්සියම්. නෙමෙයි ක්ලෝරින්. ක්ලෝරින් ආවේ එතකොට ඍණ 1ක ආරෝපණයක්. මෙතන ආවේ ලිතියම් ආවේ ධන 1ක් ක්ලෝරින් ආවේ ඍණ 1ක්. දැන් මොකද වෙන්නේ? මෙයා ධනයි මෙයා ඍණයි. ඔය ධනයි ඍණයි අතර තියෙන ආකර්ෂණ බලයක්. ඔන්න ඔය ආකර්ෂණ බලයෙන් ඇතිවෙනවා අයනික බන්ධන. අයනික ආකර්ෂණ අයනික බන්ධන. මෙතන ඇති වෙන්නේ අයනික බන්ධන. තේරෙනවද? දැන් ධනයි ඍණයි අතර ඇති වෙන ආකර්ෂණ බල. තේරෙනවද ළමයි? ඊට පස්සේ ළමයි අපිට තව ගන්න පුළුවන් වුණා. තව උදාහරණයක් අපි ගමු සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. මේකෙන් ඔයගොල්ලන්ට තවත් තේරුම් ගන්න පුළුවන්. හරියට අහන් ඉන්න. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් හැමදෙස්සම ළමයි අයනික බන්ධන හදන්නේ ලෝහයකුයි අලෝහයකුයි. ලෝහයකුයි අලෝහයකුයි තමයි අයනික බන්ධන හදන්නේ. එතකොට මෙතන දැන් මෙයා ලෝහය සෝඩියම් අලෝහය ක්ලෝරින්. එතකොට ලෝහ කැමති හැමදෙස්සම ඉලෙක්ට්‍රෝන පිට කරන්න. අපි දන්නවා යකඩ මලකට කද්දි ඉලෙක්ට්‍රෝන පිට කරලා තමයි යා මල බදින්නේ. ඉස්සරහා පාඩම් වල පියව කතා කරනවා. එතකොට මේ ක්ලෝරින් කැමති ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. මේ පිට කරන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කවුද එතකොට? මේ ක්ලෝරින් කියන එක. සෝඩියම් ප්‍රතික්‍රියාශීලී වැඩි කියලා අපි දන්නවා. සාමාන්‍ය වායුගෝලයේ තිබ්බත් මෙයා වාතයේ තිබ්බත් මෙයා නිකම්ම ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් හදනවා ළමයි. එතකොට මෙතන මෙයා අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මුහුදු ජලයේ තියෙන ලවණ මුහුදු ජලයේ අපිට හම්බෙන්නේ ලුණු සෝඩියම් ක්ලෝරයිඩ්.
එතකොට මෙයාගේ මේ සෝඩියම් පරමාණුව ගත්තොත් එයාට තියෙන්නේ පරමාණු ක්‍රමාංකය 11යි. 11 වෙනි ස්ථානයේ ඉන්න එයා පරමාණු ක්‍රමාංකය 11යි. මෙන්න මේ මෙතන ගත්තොත් සෝඩියම් පරමාණු ප්‍රෝටෝන ගාන 11ක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් කොච්චරක් තියෙනවද ළමයි? 11ක් තියෙනවා. දැන් මෙයාගේ අපි ශක්තිය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් අපිට එන්නේ 2 8 1 කියලා. එතන ළමයි 2 8 10යි ඉතුරු වෙන 1යි. 1ත් එක 11යි. එතකොට මෙයා දැන් අන්තිම ශක්ති මට්ටමේ 8ක් පිරෙන්න පුළුවන්. හැබැයි තියෙන්නේ 1යි. ඒකින්ද මෙයා මොකද කරන්නේ? මේ 1 පිට කරලා දානවා. 7ක් ගන්නෙ නෑ ළමයි. එකක් පිට කරන්න තමයි මේගොල්ලෝ කැමති. එකක් පිට කරාම මොකද වෙන්නේ? මුලටම ආරම්භයේදී ප්‍රෝටෝන 11ක් තියෙන න්‍යෂ්ටියේ ඉලෙක්ට්‍රෝනත් 11ක් තියෙනවා. මේක සුළු කරාම බිඳුවක් වෙන. කියන්නේ උදාසීනව තමයි මුලටම ඉන්නේ. ඊට පස්සේ මේ ධන 11 තියෙන එක ප්‍රෝටෝන 11ක් තිබ්බට තියෙනවා. ඊට පස්සේ මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරාම මොකද ළමයි වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරාම මෙයා අර දැන් තියෙන්නේ ඍණ 10යි. නේ ඉලෙක්ට්‍රෝන 10යි. ඉලෙක්ට්‍රෝන 10 කියන්නේ ඍණ ආරෝපණ 10යි දෙන්නේ. එහෙම වුණාම ඍණ 10යි ධන 11යි සුළු කරාම අපිට එන්නේ ධන 1ක් කියලා. ඒකට මේක මම මේ කියනවා ඉක්මන් වැඩි නම් පොඩ නවත්ත බලන්න. එතන ආයෙ තේරුම් නැත්නම් ආයෙමත් බලන්න. එතන එතකොට මෙන්න මෙහෙම තමයි මෙතන මෙයා හැදෙන්නේ. මේක ධන ආරෝපණයක් හැදිලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න ලෝහ හැමතිස්සෙම හදන්නේ ධන 6 නේ. මතක තියාගන්න ළමයි ධන 1 විතරක් නෙමෙයි ධන 2 ධන 3 ඔන්නෝව හදන්න පුළුවන්. තේරෙනවද? කියන්නේ ධන 1 විතරක් නෙමෙයි. දැන් අපි ඇලුමිනියම් ගත්තා ඇලුමිනියම් ධන 3ක් හදනවා. ඊට පස්සේ අපි කැල්සියම් ගත්තොත් මැග්නීසියම් ගත්තොත් එයා ධන 2ක් හදනවා. එතකොට එයා ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරලා ඇලුමිනියම් ගත්තොත් ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරලා. දැන් මෙතන නම් සෝඩියම් පිට කරන්නේ 1 ඉලෙක්ට්‍රෝනයක් විතරයි. මොකද එයාට ස්ථායි වෙන්න ඕනේ 1 ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම ඇති හින්දා. ස්ථායි වෙන 1 ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම ඇති හින්දා මෙයා 1 ඉලෙක්ට්‍රෝනයක් විතරයි ළමයි පිට කරන්නේ. අපි දැන් ඇලුමිනියම් ගත්තොත් ඇලුමිනියම් ඉන්නේ මෙන්න මෙතන. බෝරෝන්ට යටි. කියන්නේ මෙයා ඉන්නේ අපි ගත්තොත් 10 13ට. ප්‍රෝටෝන 13ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනත් වෙන 13ක් තියෙනවා. මෙයා එතකොට 2 8 3 විදියට ඉන්නේ ළමයි. දැක්කනේ 3. එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන 5ක් ගන්නවද කරන්නේ මේ තියෙන 3 පිට කරනවා. 3 පිට කරද්දි ළමයි මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරනවා. ධන 13 දී ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරාම ඍණ 10ක් වෙනවා. ඒතර මේක සුළු කරාම ධන 13 ඍණ 10 සුළු කරාම වෙන්නේ ධන 3ක් කියන එනම් මෙයාගේ ආරෝපණය ධන 3ක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් මෙයා පිට කරලා තියෙනවා ළමයි. මොනවද තේරුම් ගන්න ඕනේ. හරි. අපිට දැන් ඕනේ ඇලුමිනියම් සෝඩියම්. ඊළඟ අපි ගත්තොත් ක්ලෝරින්. අර වගේම තමයි ක්ලෝරින් මොකද කරන්නේ? එයා ඉන්නේ 17 වෙනියට. ඒ කියන්නේ ප්‍රෝටෝන 17යි. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් 17යි. මෙයා ශක්ති මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් 2 8 7 කියලා එන්නේ. මෙයා කැමති ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. එයි 8 කරන්න නම් 1යි ගන්න ඕනේ. 7ක් පිට කරන්න කැමති නෑ. 7 වැඩිනේ. එකක් පිට ලබා ගන්න එක ලේසි. ඉතින් මෙයා මුලටම ධන 17 ඉන්දියා මෙයාගේ ප්‍රෝටෝන ගන්න ධන 17යි. ඉලෙක්ට්‍රෝනත් 17 ඉන්දියා. කවදාවත් ප්‍රෝටෝන අපිට පිට කරන්න පුළුවන් බෑ. ඉලෙක්ට්‍රෝන විතරයි පිට කරන්න පුළුවන්. එක්ක ලබා ගන්නයි පිට කරන්නයි දෙකේ පුළුවන්. ඉලෙක්ට්‍රෝන විතරයි. හේතුව මොකද්ද? ඉලෙක්ට්‍රෝන ගමන් කරන හින්දා වටේට යාට චලනය වෙන්න පුළුවන්. මෙතන එතකොට මේ ඉලෙක්ට්‍රෝනත් මුලටම තිබ්බ ඍණ 17ක්. එතකොට බිඳුව හැදුනා. නමුත් මෙයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තට පස්සේ මෙතන හැදෙනවා ඍණ 18ක්. දැන් මේක සුළු කරාම ඍණ 1ක ආරෝපණයක් එනවා. එහෙනම් ක්ලෝරින්ට ඍණ 1ක් ඇවිල්ලා තියෙනවා. එතකොට සෝඩියම් ධන 1යි ක්ලෝරින් ඍණ 1යි. ඔන්නෝම තියෙනවා. දැන් මේ දෙන්න අතර මොකක්ද දෙන්නේ? ආකර්ෂණ බලය ඇති වෙනවා. හේතුව මොකද්ද? මෙයා ධන අයනයක් මෙයා ඍණ අයනයක්. නේ ධනයි ඍණයි අතර ආකර්ෂණ බලය ඇති වෙලා මෙතන හැදෙනවා අයනික සංයෝග අයනික බන්ධන. එහෙම නැත්නම් අයනික බන්ධන. මේක බන්ධනයක් හැදෙනවා ළමයි. තේරුණාද? එතකොට අපිට ඔය වගේ අයනික බන්ධන කීපයක් කතා කරන්න පුළුවන්. සෝඩියම් ක්ලෝරයිඩ් ඊට පස්සේ මැග්නීසියම් අපි ගත්තොත් මැග්නීසියම් ක්ලෝරයිඩ් ඔන්න ඔය වගේ අපිට ගොඩාක් කතා කරන්න පුළුවන් අයනික බන්ධන අයනික සංයෝග ගැන. අයනික සංයෝගයක් වෙන නම් ගොඩක් වෙලාවට ලෝහයකුයි අලෝහයකුයි තමයි එකතු වෙන්නේ. ලෝහයකුයි අලෝහයකුයි එකතු වෙනවා නම් එතන හැදෙන්නේ අයනික බන්ධනයක්. තේරුණා ළමයි? හැබැයි අපි ගත්තොත් අලෝහ අපි ගත්තොත් නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව NO2. එතකොට එතන හැදෙන්නේ නයිට්‍රජන් එතන හැදෙන්නේ අලෝහ මේ මේ අයනික බන්ධනයක් නෙමෙයි. තේරුණාද? මේ වගේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් ගත්තොත්
මෙතන හැදෙන්නේ මේ වගේ අයනික බන්ධනයක් නෙමෙයි. හේතුව මොකද්ද? මෙතන තියෙන අලෝහ දෙකක්. එහෙම වුණාම මෙයා මේ වගේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ඉලෙක්ට්‍රෝන ලබාගෙන එහෙම වෙන්නේ නැහැ. මෙයාලා කැමති ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න. එතකොට අපි ඒකට කියනවා සාසංයු බන්ධන කියලා. එතන සාසංයු බන්ධන කියලා තමයි අපි ඒකට කියන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා අපි සංයෝගයක් ගත්තොත් ඒකේ බන්ධන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අයනික බන්ධන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාසංයු බන්ධන තියෙන්න පුළුවන්. තේරුණාද? අයනික බන්ධනයි සාසංයු බන්ධනයි තමයි බන්ධන වර්ග දෙක අපි කතා කරන්නේ. දැන් ඔයගොල්ලෝ අයනික බන්ධන දන්නවා. අයනික බන්ධන න අයන දෙකක් තියෙනවා. නිකන් ධන අයනයි ඍණ අයනයි තියෙනවා. නිකන් ආකර්ෂණය වෙන දෙන්නෙක් ඉන්නවා. සාසංයු බන්ධන හදන්න නම් ඉලෙක්ට්‍රෝන හවුලේ දාන කට්ටිය ඉන්නවා. ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රෝන හවුලේ දාන්නේ අලෝහ විතරයි. අයනික බන්ධන හදන්නේ ලෝහයි අලෝහයි කියන දෙක. සාසංයු බන්ධන හදන්නේ අලෝහ ඇති වෙන්නේ සාසංයුජ බන්ධන. ඔය විද්‍යුත් ඍණතාවය කියන එකත් කතා කරන්නේ ඔය සාසංයු බන්ධන වලට. එතකොට මෙන්න මේ කාණ්ඩේ හීලියම් නියෝන් ආගන් කියන කට්ටිය සාසංයු බන්ධන හදන්නේ නැහැ. හේතුව තමයි එයාගේ අන්තිම ඉලෙක්ට්‍රෝනේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 2 තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ස්ථායි ශක්ති මට්ටම්. කවදාවත් අහලා නැහැ නේද ඔයා මේ නියෝන් 2+ නියෝන් 2+ නියෝන් 2 හැදිලා තියෙන එහෙම අහන්නේ නැහැ. එහෙම අහලා නැහැ. හේතුව මෙයාලා ඉන්නේ තනියෙන් ඉන්නේ ඇයි? මෙයාලා තව කවුරුත් ඕනේ නැහැ. මේගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝන අපි ගත්තොත් ශක්ති මට්ටම් ස්ථායි. අවසාන ශක්ති මට්ටම ස්ථායි. බලමුකෝ අපි නියෝන් තියෙන්නේ මෙතන 8යි 10යි. 10යි යාගේ ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රෝටෝන ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න දෙක සමාන වෙනවා. ඒතරයි මේක ලිව්වොත් 2 8 විදිහට එන්නේ. දැන් බලන්න අන්තිම එකේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන අන්තිම කවචේ පිරීලා තියෙන්නේ ගන්නට. ඒකින්ද මෙයා කාගෙන්වත් ඉලෙක්ට්‍රෝන ගන්නවක්වත් ඉලෙක්ට්‍රෝන පිට කරන්නවක්වත් යන්නේ නැහැ. තේරෙනවද ළමයි? මෙයා හවුලේ තියා ගන්නවක්වත් යන්නේ නැහැ. ඒකෝර මේ කට්ටිය ස්ථායි වින්‍යාසයක් දරුණු එකෙන්ද මේගොල්ලන්ට අපි කියනවා උච්ච වායු කියලා. ඊට පස්සේ අපි එනවා ළමයි ඊට පස්සේ අපි කතා කරනවා සාසංයු බන්ධන ගැන. සාසංයු බන්ධන මේක අපහැදිලි මොනවද තියෙනවා ළමයි ආයෙම පොඩ්ඩක් බලන්න. ඔයාලා ප්‍රශ්න මම දීලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕනේ. මේ පන්තියේ විරුද්ධ ගම එහෙම උත්තර ලියන්න. ඊට පස්සේ ඒක සතියකට පාරක් බලා ගන්න. ප්‍රශ්න ටික සතියකට පාරක් බලා ගන්න ඕනේ. ඒතකොට එහෙම කරොත් ළමයි මේක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. කිසිම ගේමක් නැතුව කරගන්න පුළුවන්. ඔයාලට තියෙන මං කියන දේ වැඩේ කරගන්න. ඔයගොල්ලන් දැන් ප්ලෑන් එකක් තියෙනවා කරන්න කොහොමද කියලා. ඒ විදිහට වැඩේ කරන්න තමයි තියෙන්නේ. හරිද? දැන් ඊට පස්සේ අපි කතා කරන්නේ මෙන්න මේ සාසංයු බන්ධන. දැන් අපි කතා කරා බන්ධන වර්ග වලින් පළවෙනි බන්ධනය අයනික බන්ධන කතා කරා. අයනික බන්ධන කතා කරා. දැන් අපි කතා කරන්නේ සහසංයුජ බන්ධන. දැන් ඔයාලා අයනික බන්ධන දන්නවා. අයනික බන්ධන කියන්නේ ධනයි ඍණයි අයන ඇති වෙලා ඒ අතර ඇති වෙන බන්ධන. තේරුණා ළමයි? එතකොට මෙයාලා ඉන්නේ සෝඩියම් කොහොම අපි ක්ලෝරයිඩ් ගත්තොත් මෙයා දැන් ඉන්නේ අයනික බන්ධනයක් විදියට. එතකොට මෙයාලා මේ සෝඩියම් ක්ලෝරයිඩ් මේවා ගොඩක් එකතු වෙලා එන්න මේ වටේට එකතු වෙලා මෙයාලා ඉන්නේ දැලිස අයනික දැලිසයක් විදියට. දැන් ත්‍රිමාන දැලිසයක් විදියට තමයි ඉන්නේ. මෙහෙම ගුලි වෙලා ඔන්නෝම මේවා එකතු වෙලා ඔන්නෝම දැලිස විදියට තමයි ළමයි ඉන්නේ. ත්‍රිමාන දැලිස විදියට. අපි මේක ගත්තොත් මෙන්න මෙහෙම ගුලි වෙලා තමයි ත්‍රිමාන දැලිස හදනවා. ඔන්නෝ. එතනම ත්‍රිමාන දැලිසයක් හදනවා. ඕවා. එතකොට අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ ඔය සෝඩියම්
දැන් මේ දැන් ත්‍රිමාන දලිසයක් හදන්න නම් බලන්න දැන් මෙහෙම තියෙනවා නම් යටිනුයි ත්‍රිමාන වලින් බලන්න අපි මේක හොඳට බලන්න. මෙතන කුරුස හැඩයට ඕම හතරක් එකතු වෙන්න ඕනේ. දැන් මැද තියෙන්නේ ඔන්නෝම කුරුස හැඩයට එකතු වෙනවා. ඊට පස්සේ ළමයි මේක ඇතුළට ඔන්න ඕම එකයි එළියට ඕම එකකුත් එකතු වෙන්න පුළුවන්. දැන් මේක ත්‍රිමානයි නේද? ඒතර බලන්න කීයක් සම්බන්ධලාද කියලා 1 2 3 4 5 6. ඒක තමයි. ඒතර වටේට සෝඩියම් මෙයා සෝඩියම් කියලා ගත්තොත් මෙයා වටේට ක්ලෝරින්ලා ඔන්න උච්චර ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒක ළමයි ඔන්න ඔහොම තමයි ත්‍රිමාන දැලිසි හැදෙන්නේ. එක සෝඩියම් එක්කෙනෙක් මෙහෙම ඉන්නවා වටේට අර ආකර්ෂණ බලයෙන් හින්දා ක්ලෝරින්ලා හයක් ත්‍රිමානව සම්බන්ධ වෙනවා. එහෙම වෙලා තමයි මේක ත්‍රිමාන දැලිසියක් විදිහට හැදෙන්නේ. හරිද? දැන් ඔය කෑල්ල අයනික බන්ධන ඔච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි එනවා සාසංයෝග බන්ධන. මෙතන තමයි ළමයි අපි මේ ලුයිස් බියුව අඳින්න ඉගෙන ගන්න. ලුයිස් බියුව අඳින්න ඉගෙන ගන්න මෙන්න මේ සාසංයෝග බන්ධන වලදී. ඒක ලොකු දෙයක් නෑ. හරි සරලයි. දැන් අපි ගමු සාසංයෝග බන්ධනයක් DC එකක් ගමු. එන්න මේ ඔක්සිජන් ගන්නකො ඔක්සිජන් කොහොමද හදන්නේ? ඔක්සිජන් කියන්නේ අලෝහයක්. එතකොට O2 කියන්නේ අලෝහ දෙක. කියන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි O2 හැදෙන්නේ. අපි ඔක්සිජන් වල ලිව්වොත් පරමාණු ක්‍රමාංකය අපි දන්නවා 1 2 3 4 5 6 7 8යි. කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 8යි. ඒක අන්න එහෙමයි ගන්න. ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන ගාන මුලටම සමානයි. උදාසීන හින්දා. ඒකට ඉලෙක්ට්‍රෝනත් 8ක් තියෙනවා. මේක අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් 2 6 කියලා තමයි එන්නේ. 2 පළවෙනි ශක්ති මට්ටම දෙකක් පිරෙනවා. ඊට පස්සේ එකට 6ක් පිරෙනවා. ඔයගොල්ලෝ මේ කෑල්ල දැනගන්න ඕන නම් පළවෙනි පාඩම බලන්න ඕනේ ළමයි. එතන පළවෙනි පාඩමේ තමයි අපි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගැන කතා කරන්නේ. ඒ ළමයි මෙයාට දැන් 6යි තියෙන්නේ දෙකක් ඕනේ. එතකොට මෙයා කරන්නේ දෙකක් ගලවලා එහෙම ඇදලා ගන්නෙ නැහැ. මෙයා හවුලේ තියාගන්න තව ඔක්සිජන් එකක් එක්ක බැඳිලා තියෙනවා. තේරෙනවද? එන්න මෙන්න මේ වගේ. දැන් අපි ගත්තොත් මතක තියාගන්න ළමයි තව දෙයක්. අපි මෙතන මේ ලුයිස් බියුව හදිනවා නම් අපි ගන්න මෙයාගේ අවසාන ශක්ති මට්ටම විතරයි. තාම ලුයිස් බියුව නෙමෙයි අඳින්නේ. ඒකින්ද මම මෙයාගේ තියෙන හැම ශක්ති මට්ටමක්ම දාලා තමයි අඳින්නේ. ඔක්සිජන්ගේ නියස්ටිය මැද්දේ තියෙනවා. ඊට පස්සේ වටේටම තියෙන මුලටම පළවෙනි ශක්ති මට්ටම. ඒතකොට ඉලෙක්ට්‍රෝන එතන දෙකක් තියෙනවා. ඊට පස්සේ තව ශක්ති මට්ටමක් ඔන්නෝම ඇවිල්ලා තියෙනවා. ඔන්න ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඔක්සිජන් ඉන්නේ. එතකොට මෙයාගේ වටේ තව 6ක් තියෙනවා. 1 2 3යි 4යි 5යි 6ක්. ඔන්නෝම තියෙනවා. දැන් මේ ඇම්පි ඇන්දේ එක ඔක්සිජන් පරමාණුවක්. දැන් මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් මදිනේ ළමයි. ඒතකොට මෙයා කරන්නේ තව ඔක්සිජන් කෙනෙක් අරගෙන අවුලේ තියාගන්නවා. මෙන්න මෙහෙම. තව ඔක්සිජන් කෙනෙක් ගන්නවා. දැන් කො හවුලේ දැම්මේ නැහැ තාම. හරි. දැන් මෙහෙමද තියෙන්නේ. දැන් මෙයා කරන්නේ දැන් මෙයාගේ තියෙන 1 2 3 4 5 6 අවසාන ශක්ති මට්ටමේ ඔන්නෝම තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. දැන් මෙයා කරන්නේ මෙතනින් මෙයාගේ දෙකකුයි මෙතනින් තියෙන මේ දැන් මේ ඔක්සිජන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකුයි මේ ඔක්සිජන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකුයි පොදුවට දානවා. බලන්න එතන මොකද වෙන්නේ කියලා. මෙතනින් දෙකක් ගැලවිලා මෙතනට එනවා පොදුවට. ඊට පස්සේ මෙතනින් දෙකක් ගැලවිලා මෙතනට එනවා පොදුවට. ඒක ළමයි. ඔන්නෝම තමයි හැදෙන්නේ. දැන් බලන්න මේ එක් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන කියන්නේ මෙයා අන්තිම කවචයේ ඉලෙක්ට්‍රෝන 8 තියාගෙන නැද්ද කියලා. ඔන්න බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දෙකනේ. එහෙනම් ඔක්සිජන් දැන් ස්ථායි ශක්ති මට්ටමක ඉන්නවා. ඉන්නේ මෙයාගෙන් ටිකයි අරගෙන හවුලේ තියාගෙන. තේරෙනවද ළමයි? දැන් මෙයා ගත්තත් 1 2 3 4 5 6 7 8. දෙකනේ. එයාත් ස්ථායි ශක්ති මට්ටමක් පෙන්නනවා. තේරෙනවද ළමයි? ඒතකොට මෙයා මේක හදාගත්තේ කොහොමද? හවුලේ තියාගෙන.
ඔන්න ඕකට අපි කියනවා සාසංජ බන්ධන කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මතකද අපි කිව්වා මේ න්‍යෂ්ටිය විසින් මේ බන්ධනගත ඉලෙක්ට්‍රෝන ඇද ගන්න ශක්තියට නමක් කිව්වා. සාසංජ බෙදී ඇති පරමාණු දෙකක් මගින් බන්ධනගත ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාවට අපි කිව්වා විද්‍යුත් ඍණතාවය කියලා. තේරුණාද? ඒතකොට විද්‍යුත් ඍණතාවයක් ඇති වෙන්නේ මෙන්න මේ වගේ සාසංජ බන්ධන වලින් බැඳෙන පරමාණු වල උච්ච වායු වල ඇති වෙන්නේ නැහැ. මේගොල්ලෝ හේතුව මේගොල්ලෝ සාසංජ බන්ධන හදන්නේ නැහැ. හදන්න හේතුව මම කිව්වා ඔයගොල්ලන්ට ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා මෙයාලට. ඒක පැහැදිලි ළමයි. ඒතකොට දැන් අපිට මෙන්න මේක කතා කරා මේ පාඩම ඉවරයි. මෙන්න මේක කතා කරලා ඊට පස්සේ මේකේ ලොවිස් view වදින්න තිත් කතර සටහනකින් දැනගත්තට පස්සේ මේ පාඩම ඉවරයි ළමයි. ඒතකොට පොඩි දෙයක් තියෙන මේක ඔයගොල්ලන්ට දැනගන්න. හරි අපි මේකේ තව අණුවක අඳුම් බලන්න. තව අණුවක සාසංජ බන්ධනය අඳුම් බලන්න. අපි ගමු ජල අණුවක් ගමු. ඒක ලේසි ටිකක්. ජල අණුවක් ගමු. ඔයාලට මම ඔය ටියුට් එකේ දීලා තියෙනවා ඒ ටික අඳින්න ඇඳලා ඉවරලා මට WhatsApp කරන්න මම ඒක බලන්නම් හරිද කියලා. ඒක බලලා මම ඔයගොල්ලන්ට බලලා කියන්න මේක හරි ඒක වැරද්දක් තිබ්බොත් මම වැරද්ද කියන්න මොකද්ද කියලා. ඒක ළමයි. ඒකින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරලා ඉවරලා මට දාන්න. අපි ගමු දැන් ජල අණුවක්. H2O. එතකොට මෙයාගේ ඔක්සිජන් තියෙනවා හයිඩ්‍රජන් තියෙනවා. දැන් අපි ගත්තොත් ඔක්සිජන් වල නම් දන්නවා දැන්. අපි කලින් කතා කරපු දේ දන්නවා. ඉලෙක්ට්‍රෝන 8යි. ඒතකොට ඉලෙක්ට්‍රෝන නිසා 2 6 එන්නේ. හයිඩ්‍රජන් වල 1යි නේ. ඉලෙක්ට්‍රෝන 1යි. ඒ කියන්නේ ඔන්න ඕම තමයි ඉන්නේ. එහෙනම් හයිඩ්‍රජන්ට එක ඉලෙක්ට්‍රෝනයක් ඕනේ. මෙයාට ඉලෙක්ට්‍රෝන 2ක් ඕනේ. එතකොට ළමයි මෙයාගේ ඔක්සිජන් එකක් තියෙනවා. ওই ඔක්සිජන් එකට හයිඩ්‍රජන්ලා දෙන්නෙක් බැඳිලා තමයි තියෙන්නේ. හරි මෙයාගේ මැද්දේ තියෙනවා අර පළවෙනි ශක්ති මට්ටම. මෙයාගේ ඉන්නේ එක ශක්ති මට්ටමක් විතරයි. මෙයා ඉන්නේ පළවෙනි ආවර්තයේ හින්දා. එතකොට මේක අපි අඳුත් අපිට එනවා ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන දෙක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ අනිත් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. 6ක් තියෙන්න ඕන අනිත් ඉලෙක්ට්‍රෝන. ඔය දැන් 4ක් ඇඳ මම තව දෙකක් තියෙනවානේ. ඒ දෙකෙන් මෙයා එක එක මේ හයිඩ්‍රජන්ට දෙනවා. හවුලේ තියාගන්න. ඒතකොට මෙතනට එකයි මෙතනට එකයි මෙහෙම දෙනවා. ඒ හයිඩ්‍රජන්ගෙත් තියෙනවනේ ඉලෙක්ට්‍රෝන. එයත් ඒක මෙන්න මෙතනට මෙහෙම දෙනවා. දැන් බලන්න මෙතන අපහැදිලිකමක් තියනවාද කියලා. ඇඳුනේදී බලන්න. දැන් ඔක අපි හරියට ගත්තොත් ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන 8 හරි අවසාන කවචේ. සාසංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 8 හරි බලන්න 1 2 3 4 5 6 7 8 දෙකනේ ළමයි. හයිඩ්‍රජන් ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි සෝරි ආරම්භක ශක්ති මට්ටමේ තියෙන පුළුවන් ඒ දැන් මෙයාගේ අපි ගත්තොත් ශක්ති මට්ටම් වල මුලටම තියෙන ඉලෙක්ට්‍රෝන 2යි පිරෙන්න පුළුවන්. ඒ නිසා 8 8 8 8 තමයි දිගටම යන්නේ. දැන් මෙතන හයිඩ්‍රජන් දින්නේ පළවෙනි ශක්ති මට්ටම විතරයි. ඒතකොට පළවෙනි ශක්ති මට්ටම කියන්නේ එයාගේ අවසාන ශක්ති මට්ටම. තේරුණාද? ඒතකොට අවසාන ශක්ති මට්ටමේ එයාට පිරෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් විතරයි. එහෙනම් ඔන්න දැන් එයාගේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. එන්න මේ දෙක මේ තුනම ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පෙන්නනවා. ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි ළමයි මෙයා පෙන්වන්නේ. ඊට පස්සේ අපි තව එකක් ගත්තොත් ඇමෝනියා අණුවක් ගමු අපි. ඒකත් ලේසි. ඇමෝනියා ගත්තොත් ඇමෝනියා කියන්නේ NH3. ඇමෝනියා කියන්නේ NH3. NH3 ගත්තොත් ළමයි නයිට්‍රජන් වල දැන් අපිට ඕනේ. නයිට්‍රජන් කියන්නේ ප්‍රෝටෝන ගාන 1 2 3 4 5 6 7යි. කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 7යි. මේක ලිව්වොත් 2 5 කියලා එන්නේ. 2 5 කියලා තමයි අපිට එන්නේ. දැන් මෙයාව අපි ඇන්දොත් අඳින කලින් බලන්න. මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. එහෙනම් මෙයාට ස්ථායි වෙන්න නම් ඉලෙක්ට්‍රෝන 3ක් ඕනේ. ඉතින් ඒක තමයි මෙයා හයිඩ්‍රජන්ලා 3 දෙනෙක්ව අරන් තියෙන්නේ. දැක්කනේ? හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් අරගෙන. ඒතකොට මේක අඳින්නේ කොහොමද ළමයි අපි? පළවෙනි ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා නයිට්‍රජන්ගේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. 1 2 3 4 5. මම ඔහොම කඩ දැම්මේ හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් මේ වලට එන හින්දා. මේ පොදුවට දෙන ඉලෙක්ට්‍රෝන තමයි මම මේ කඩ ඇඳි. දැන් ඒතකොට ළමයි මෙන්න මෙතනට එකයි මෙතනට එකයි මෙතනට එකයි. හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් සම්බන්ධ වෙනවා.
එතකොට හයිඩ්‍රජන් එකේ තිබ්බ ඉලෙක්ට්‍රෝන දිනවනේ. ඒකත් මෙයා මෙන්න මේ හවුලට දෙනවා. ඔන්නෝම හවුලට දෙනවා. දැන් මොකද වෙන්නේ ළමයි? අර වගේ තමයි. දැන් ආයෙමත් මෙයා ස්ථායි කියන්නේ අෂ්ටකය සම්පූර්ණ කරගෙන මෙයාගේ අවසාන ඉලෙක්ට්‍රෝන අවචය සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ස්ථායිව ඉන්නවා. බලන්න. හයිඩ්‍රජන් 1 2 හයිඩ්‍රජන් 1 2 1 2 මේ ඔක්කොම ගත්තොත් නයිට්‍රජන්ගේ 1 2 3 4 5 6 7 8 පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් දැන් පිරලා වගේ තියෙනවා. එහෙම තියාගත්තේ කොහොමද? ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. ඒකින්ද මේකට අපි කියනවා සහයෝගයෙන් ඉන්නින්දා සාසංයෝජ බන්ධන කියලා. එහෙනම් ළමයි ඔයගොල්ලෝ තව මොන හරි දුන්නොත් ඒකත් දැන් අඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. දෙයක් නෑ මේකේ. තේරුණාද? මොනවාද ඔයගොල්ලෝ තේරෙන්නේ නැත්නම් ඔබ දීලා තියෙන ටික අඳින්න ඔක්කොම මේකත් හරියට බලන්න. තේරෙන්නේ නැත්නම් මොන හරි තිබ්බොත් මට අනිවාර්යෙන් WhatsApp එකට දාන්න. දැන් ඔය විදිහට ඔයගොල්ලෝ ළමයි ඕනම එකක් අඳින්න පුළුවන්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඒවට ලොකු අණු ඒවල අඳින්න පුළුවන්. ඊට පස්සේ ළමයි දැන් අපි මේ ඇන්ද ටික දිනවනේ. මේ වල දැන් මෙතන බලන්න. මෙතන මේ නයිට්‍රජන් කියලා අපි ඇන්ද ඒ පරමාණුවේ ආරම්භක ශක්ති මට්ටමේ අවසාන ශක්ති මට්ටම මේ ශක්ති මට්ටම් ඔක්කොම පෙන්වලා දෙනවා. ඇත්තටම බලන්න මෙන්න මේ ශක්ති මට්ටම අපිට වැදගත්ද මෙතන? නෑ ඕනේ නෑ. ඒක ඕනේ නෑ කියන්නේ ඒක පෙන්වුම් කිරීම අත්‍යවශ්‍ය නෑ. අපිට පෙන්වන්න ඕන එකම තමයි මෙයා බන්ධන ගත වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ටික විතරයි. තේරුණාද? බන්ධනය හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන ටික විතරයි පෙන්වන්න ඕනේ. අනිත් ඒවා පෙන්වන්න ඕනේ නැහැ ළමයි. මෙන්න මෙතන දැන් මේක අයින් කරා නම් අපිට මේවා ලස්සනට පෙන්වන්න පුළුවන්. ඒතකොට හිතන්නකෝ දැන් මෙතන ශක්ති මට්ටම් දෙකයි තියෙන්නේ. ශක්ති මට්ටම් තුනක් තියෙනවා. මෙන්න මේ වගේ මෙතන කැල්සියම්, අපිට පොටෑසියම්, කැල්සියම් ඒ වගේ එකක් આવොත් මොකද වෙන්නේ? මෙතන හැදෙන මෙතන මේ අණුව විශාල වෙනවා. තේරුණාද? ඒතකොට ශක්ති මට්ටම් තුනක් වෙන හින්දා මේ අණුව විශාල වෙනවා ළමයි. ඒතකොට ඕක අඳින්න ගියාම අපිට එන කරදරයි. තේරුණා ළමයි? ඒ හින්දා අපි කැල්සියම් වගේ නෙමෙයි සෝරි ක්ලෝරින් වගේ. තේරුණා? ක්ලෝරින් වගේ ඒවා ගත්තොත් අපි අඳින්න ගියොත් ශක්ති මට්ටම් තුනක් තියෙනවා මේ. 1 1 2 3. ක්ලෝරින් මෙතන. නැත්නම් ඒ වගේ අපි අඳින්න ගියාම අපිට කරදරයි. කරදරින් හින්දා එයි මෙයාගේ ඇතුලෙන් තියෙන ශක්ති මට්ටම් දෙකක් අඳින්න බෑ අපි. දැන් මේ වගේ මේවා තිබ්බොත් ක්ලෝරින්ගේ ඔන්නෝම ශක්ති මට්ටම් ඇතුලේ තියෙන දෙකක් අඳින්න ඕනේ බොරුවට. ওই දෙක වැඩක් නෑ නේ ඇත්තටම. ওই දෙක ඕනේ නෑ. අපිට ඕනේ මෙන්න මේ පිටත තියෙන ඉලෙක්ට්‍රෝන ටික විතරයි. ඇතුලේ තියෙන කොහොමද මේක ස්ථායිනේ. මෙගොල්ලෝ ඇතුල කඩාගෙන එළිය ස්ථායි කරගන්නේ නෑ කවදා. පිළිවෙලට තමයි ඉලෙක්ට්‍රෝන පිරීගෙන යන්නේ. තේරෙනවද? ඒකින්ද මෙගොල්ලෝ මේ ඇතුලේ තියෙන ඒවා කොහොමත් ස්ථායි. ඕවගෙන හිතන දෙයක් නෑ අපිට. අපිට ඕනේ මෙන්න මේ වටේක හින්දා අපි මේ මැද ටික අයින් කරලා අඳිනවා බියුව. ඒවලට අපි කියනවා තිත් කතිර සටහන් එහෙම නැත්නම් ලුයිස් බියුව කියලා. එහෙම නැත්නම් කියන්නේ මේ දෙකක්. ඒක හොඳේ. තිත් කතිර සටහන් කියන තව එකක්, ලුයිස් බියුව කියන්නේ තව එකක්. එතකොට මේක ලොකු දෙයක් නෑ. අපි ගමුකෝ මේකම ගමුකෝ. මේ මැද එකව අයින් වෙනවා. ඔන්න ඕම මැද එක අයින් වෙනවා. දැන් ඒතකොට ඉන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන්ගේ නියස්ටි තමයි ඔන්න මුදී නයිට්‍රජන් පෙන්නුම් කරන්නේ. මෙයාට අපි මෙහෙම ඊලියන්නේ නැහැ මෙතනට. හරිද? මෙතන ඊලියන්නේ නැහැ. අපි මේක මේ ටිකත් අයින් වෙනවා ළමයි. ඔය ටිකත් අයින් වෙලා මෙන්න මේ විදිහට මේක සරල කරගන්නවා. තේරුණා ළමයි? ඔන්න ඔය විදිහට අපි සරල කරගන්නවා. ඒක මේ ටික අපි ලොක් කරලා ඇඳොත් ඔන්න ඕම තමයි තියෙන්නේ. දැන් ළමයි අර මෙයාගේ තිත් කතිර සටහන් අඳිනවා නම් මේ ඔක්කොම අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ අපි ගන්නෙ මොකද්ද? අවසාන ශක්ති මට්ටම විතරයි. හොඳට මතක තියාගන්න අපි ගන්නෙ මෙයාගේ අවසාන ශක්ති මට්ටම විතරයි ළමයි. එතකොට මේ NH3 කියන එකාගේ අවසාන ශක්ති මට්ටමේ
බන්ධනයට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයා උඩින් තියන් ඉන්නවා. ඊට පස්සේ බන්ධනයට නයිට්‍රජන් දානවා එක ඉලෙක්ට්‍රෝනය බගින් මේ හැම හයිඩ්‍රජන් කෙනෙක්ටම. නේ ඔන්න ඕන දින. ඒතර බලන්න නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන පහ හරි නේද? 1 2 3 4 5 පහ හරි. දැන් තිත් කතර සටහන් මේ අදින්නේ ළමයි. එතකොට දැන් තිත් ටික අපි දාලා ඉවරයි. ඊට පස්සේ අපි කතර දාන්නේ අනිත් පරමාණු දෙන ඉලෙක්ට්‍රෝන ටික පෙන්වන්න. එක පරමාණුවක් දෙන ඉලෙක්ට්‍රෝන පෙන්වන්න තිත් දානවා. අනිත් පරමාණු දෙන ඉලෙක්ට්‍රෝන පෙන්වන්න මොකක්ද දාන්න අපි? කතර දානවා. තේරුණාද එතකොට ඒක? හරිලම. එහෙනම් මෙතනදී හයිඩ්‍රජන් දෙනවා එක ඉලෙක්ට්‍රෝනේ බැගින් ඔය ටිකට ඔන්නෝම කතර දාලා පෙන්වන්න ඕනේ. දැන් දෙක ළමයි. ඔන්න ඕකට තමයි අපි කියන්නේ තිත් කතර සටහන් කියලා. දැන් අපි තව එකක් අඳින්න බලන්න. අපි ගමු ලේසි එකක් මොකක් හරි ගමු බලන්න. මොකද්ද? ඊට පස්සේ ළමයි අපි මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් අඳිමු. කාබන් ඩයොක්සයිඩ් වල තිත් කතර සටහන අඳිමු. තිත් කතර සටහන. තිත් කතර සටහන තමයි අඳින්න යන්නේ. දැන් මේ තියෙන තිත් කතර සටහන NH3 වල. තිත් කතර සටහන අඳිද්දී බලමු මොකද කරන්නේ? මෙයාගේ අවසාන ශක්ති මට්ටම විතරයි පෙන්වන්නේ. ඇතුලේ තියෙන ඒවා පෙන්වන්නේ නැහැ. ඒතර කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ්ගේ කාබන්ට ඉලෙක්ට්‍රෝන අපි ගත්තොත් 6ක් තියෙනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන ඉල්ලස් ලිව්වොත් 2 4 කියලා එන්නේ. ඔක්සිජන් වල අපි දන්නවා 8ක් තියෙනවා 2 6 කියලා තමයි එන්නේ. එතකොට අපිට ඕනේ දැන් මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ ටික අරගෙන මෙතනට දාන්න. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් මෙතන 4 කියලා දාගන්න. ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් ඒ වගේ දෙකක් තියෙන ඔක්සිජන් පරමාණු එහෙනම් 12යි. තේරුණාද? මෙතන 6 ඒවා දෙකක් 12යි කියලා ගන්න ඕනේ. දැන් ওই ටික එකතු කරන්න බලන්න. 12යි 4යි අපිට එනවා 16ක් කියලා. පැහැදිලිද? ඔක් ගන්න පුළුවන් ද ඔයගොල්ලන්ට? තව ගානක් කරමු අපි. තව මේ ලුයිස් වියක් ලුයිස් විය නෙමෙයි තිත් කතර සටහනක් හදුවා. එතකොට ඔයගොල්ලෝ තේරෙයි. කාබන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒ වගේ ඔක්සිජන් වල දෙන්නෙක් ඉන්නේ කාබන් ඩයොක්සයිඩ් 6 වල දෙකක් 12යි. මෙයාගේ 4 ඉඳලා 12 4ක් එකතු කරාම 16ක් එනවා. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික එකතු කරගන්න. ඒක ඔක්කොම 16ක් එන්න ඕනේ. එහෙනම් මේක අපි අඳින්න තියෙන දැන් මෙහෙමනේ කාබන් මැද ඉඳගෙන ඔක්සිජන් වල දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. ඔහොම තමයි ඔක අඳින්න ඕනේ අපි. අමානේ ඔක තමයි අඳින්නේ. සම්මිතිකේ ව්‍යාප්ත විදිය තමයි අපි අඳින්නේ ඔක. එතකොට මෙහෙම ඉද්දී ඉලෙක්ට්‍රෝන 16 දැන් පුරවගෙන යන්න තියෙන්නේ ළමයි අපිට. ඉලෙක්ට්‍රෝන 16 පුරවන් යන්න තියෙන්නේ ශක්ති මට්ටම් මේ ස්ථායී වෙන විදියට. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මෙයා ඉතින් 8ක් හදන්න නම් එයාගේ තියෙන දෙකම දීලා දානවා. එයාගේ තියෙන දෙකම මෙයා දීලා දානවා. ඊට පස්සේ මේ ඔක්සිජන් කරන්නේ මෙයාට දැන් 8ක් වෙන්න එපයි. මේ බන්ධන දෙකට දෙපැත්තේ ඉන්න දෙන්නා දෙක ඉලෙක්ට්‍රෝන දීලා දානවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයා මෙතන බන්ධන 4යි මෙතන බන්ධන 4යි. ඔව් මෙතන ඉලෙක්ට්‍රෝන 4යි මෙතන ඉලෙක්ට්‍රෝන 4යි. ඉලෙක්ට්‍රෝන 8ක් හැදිලා තියෙන්නේ. කියන්නේ දැන් කාබන් හරි. දැන් බලන්න මෙතන ඉලෙක්ට්‍රෝන ගාන 8යිනේ. එතකොට තව කීයක් මදිද? ඉලෙක්ට්‍රෝන 8ක් මදිනේ. එහෙනම් ඉතුරු 8 මේ දෙන්නට සමානව බෙදලා දෙන්න. එතකොට මෙතනට දැන් මේ කතර වලින් දැන් මේ ඔක්සිජන් වලනේ. එහෙනම් මෙතනට ඔන්න ඔය විදිහට ඉලෙක්ට්‍රෝන 8 බෙදලා දෙන්න ඕන ළමයි. පැහැදිලිද ඔක් කරපු විදිය? ඔයාලට ඕනම තිත් කතර සටහනක් එහෙම නැත්නම් ලුයිස් වීයක් අඳින්න පුළුවන්. මෙන්න මේ ක්‍රමේ. අපි තව එකක් කරමු. අපි ඊට පස්සේ හඳුනලා ළමයි ලේසි එක මොකද්ද? CH ඕන ලේසිනේ වෙනස් එක Cl2. ඔව් Cl2 බලමු. එතකොට Cl ලා දෙන්නෙක් තමයි එකතු වෙන්නේ. Cl වල ගත්තොත් 17යි. ඉලෙක්ට්‍රෝන ගන්න 17යි. එක Cl කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන ගන්න 17යි. මේක අපිට ලියන්න පුළුවන් 2 8 7 විදියට. එතකොට දැන් අපිට මෙතනින් ඕනේ
මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. ඒක ඒතකොට 7යි. මෙතන Cl දෙන්නෙක් ඉන්න ඉඳා 7 දෙකකින් වැඩි කරන්න ඕනේ. තේරුණාද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තමයි අපි අදින්නේ. ඒක හොයන්න නම් අපි මේ 7 කියන එක දෙකකින් වැඩි කරාම අපිට එනවා 7 වැඩි කිරීම 2 14ක් කියලා එනවා. එහෙනම් ළමයි අපි මේ අඳින තිත් කතිර ගාන 14ක් වෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් බලමුද? Cl බන්ධනය දැන් මෙයාට එකයිනේ මදි. ඒකවල මේ දෙන්නම එක එක හවුලේ දානවා. හවුලට දානවා. එක බන්ධනයක් හදා ගන්නවා. මේ ක්ලෝරින් මෙහෙම එකක් දානවා. මේ ක්ලෝරින් මෙහෙම කතරයක් දෙනවා. ඒක ඔන්නෝම තමයි තිත් කතරේ ඉන්න බන්ධන ගති ඉලෙක්ට්‍රෝන යුගලෙන්දී ඔන්නෝම. ඊට පස්සේ දැන් මෙතනින් දෙකක් පිරලා තියෙන්නේ. එතකොට 14න් දෙකක් පිරුණා. ඉතුරු තව කියන්නේ 12යි. 12යි කියන්නේ මේ දෙන්නට සමානව 6 6 බෙදෙන්න ඕනේ. පැහැදිලි කරගන්න. බන්ධනගත වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ඉලෙක්ට්‍රෝන ඔක්කොම 14ක් තියෙන්න ඕනේ. එහෙනම් 14න් දෙකක් ගියාම තව 12ක් මදි. මේ දෙන්නට 12ක් එන්න ඕනේ. එතකොට දෙන්නට වෙන වෙනම ගත්තොත් 6 6 තමයි එන්න ඕනේ. එහෙනම් මෙයාට අපි 30 දාපු ඉඳලා මෙයාට ඉලෙක්ට්‍රෝන 6ක් දෙන්න. ඊට පස්සේ මෙයාට කතර දාපු ඉඳලා මෙයාට ඉලෙක්ට්‍රෝන 6ක් දෙන්න. දැන් බලන්න මේ ඔක්කොම එකතු කරලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ඉලෙක්ට්‍රෝන 14ක් එවිල්ලා තියෙනවා. එතකොට ළමයි මේ තියෙන බන්ධනේ මෙතන මෙයාගේ ඒකසර යුගල් අපි වලට කියනවා ඒකසර යුගල් කියලා. ඒකසර යුගල් කියන්නේ නිකන් තියෙනවා. බන්ධනගත වෙලා නැහැ. මේ තියෙන බන්ධනගත වෙච්ච ඉලෙක්ට්‍රෝන යුගලය. පැහැදිලි ළමයි. ඒතර මේ තමයි ළමයි තිත් කතිර සටහන් කියන්නේ. මම හිතනවා ඇති ඕගිනොත් තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ආයමත් හොඳට බලන්න. මොකද කිව්වේ කියලා. කරන් දින් මෙහෙම මේ වගේ අපි අඳින්න තියෙනවා නම් මේගොල්ලොන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන එකතු කරන්න. ක්ලෝරින්ලා දෙන්නෙකින්ද 7 2ක් 14ක්. එහෙනම් අවසානයේ ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන 14ක් තියෙන්න ඕනේ. 14 එන විදියට මේ බන්ධන වලට ඉලෙක්ට්‍රෝන දාලා ඊටු ටික පුරවන්න. මුලටම ඔයගොල්ලෝ බන්ධන වලට ඉලෙක්ට්‍රෝන ටික දාන්න. බන්ධන වලට ඉලෙක්ට්‍රෝන ටික දාලා ඊටු ටික පුරවන්නයි තියෙන්නේ. දැන් ළමයි අපි මේ යන්නේ තිත් කතිර සටහන්. අපිට දැන් තියෙනවා දෙන්න ලුයිස් වියුව. හරි ළමයි. එතකොට අපි ලුයිස් වියුවේ අදිද්දි වෙනස කර තියෙන්නේ මෙයාගේ දැන් මෙතන අපි මේ තිත් කතිරනේ යන්නේ. එතකොට ලුයිස් වියුවයි ළමයි මෙයාගේ දැන් මේ අපි යන්නේ තිත් කතිර සටහන්. දැන් මෙයාගේ අපිට අඳින්න කියනවා ලුයිස් දැන් තිත් කතිර සටහන් නැන්ද? මෙතෙන් තිත් කතිර සටහන්. දැන් අපිට අඳින්න කියනවා ලුයිස් තිත් ව්‍යුහය. ලුයිස් තිත් ව්‍යුහය. දැන් තිත් කතිර සටහන් ඉවරයි. දැන් කියන්නේ ලුයිස් තිත් ව්‍යුහය. එතකොට ළමයි ලුයිස් තිත් ව්‍යුහය වෙද්දි වෙන්නේ මේ කතිර වෙනුවට ඔක්කොම ටික තිත් වෙන එක. පැහැදිලිද? තිත් කතිර සටහන් කිව්වොත් මේ විදිහට දානවා. හරිද? එතකොට ලුයිස් තිත් ව්‍යුහය අඳින්න කිව්වොත් කරන්නේ මේ කතිරත් තිත් වෙන ඔක්කොම තිත් වලින් මාක් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මේ දැන් තියෙන්නේ ලුයිස් තිත් ව්‍යුව. තේරුණා ළමයි? ඔය තියෙන්නේ ලුයිස් තිත් ව්‍යුව. ඔක්කොම කතර ටික තිත් වෙලා යන්න ඕන. ඔන්නෝම තමයි ළමයි ලුයිස් තිත් ව්‍යුහය අපි අඳින්නේ. හරි සරලයිනේ. අර ගන්න පුළුවන් නම් මේ වදින එක ලොකු දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපිට අඳින්න කිව්වොත් ලුයිස් ව්‍යුහය ලුයිස් තිත් ව්‍යුහය නැත්නම් ලුයිස් ව්‍යුහය අඳින්න කිව්වොත් අපි කරන්නේ ළමයි එකම එක දෙයයි. මෙයාගේ මේ බන්ධනගත ඉලෙක්ට්‍රෝන තියෙන බන්ධනයට සහභාගී වෙලා තියෙන මේ නයිට්‍රජන් හයිඩ්‍රජන් අතර බන්ධනය ඇතිලා තියෙන මේ ඉලෙක්ට්‍රෝන දෙක. අන්න ඒ බන්ධනගත ඉලෙක්ට්‍රෝන එකයි නම් යුගලයකට අපි ඉරක් දාන. මොකද තියාගන්න බන්ධනගත ඉලෙක්ට්‍රෝන යුගලයකට
ඉදි කැලලක් දාලා අපි පෙන්නනවා. තේරුණාද? දැන් මෙතනත් බන්ධනගත ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. මේකට මෙහෙම ඉදි කැලලක් දාලා මෙහෙම පෙන්නනවා. මෙතනත් බන්ධනගත ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. ඕකටත් මෙහෙම ඉදි කැලලක් දාලා පෙන්නනවා. ඒක තමයි ලුයිස් වියෝ කියන්නේ. දැන් ළමයි මෙන්න මේකට අපි ඉදි කැලලක් ගහන්න නේද? නෑ. හේතුව මෙයා බන්ධනගත එකක් නෙමෙයි. මෙයා නිකන් තියෙන එකක්. ඒකින් තමයි මේකට කියන අපි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් කියලා. ඉතින් මේ වලට අපි ගහන්න යන්නේ නෑ. දැන් මෙතන බලන්න. මෙතන මෙයාට බෑ. මෙයාට ගහන්න බෑ. බන්ධනගත ඒවා නෙමෙයි. හැබැයි මෙතන බලන්න. මෙතන බන්ධන කීයක් ඇතුළේ තියෙනවද ළමයි? මෙතන බන්ධන යුගල් දෙකක් තියෙනවානේ. යුගල් දෙකක් තියෙනවා කියන්නේ අපි යුගලයකට ඉදි කැලලක් ගන්න එක ඉදි කැලලක්. එතකොට යුගල් දෙකක් තියෙන හින්දා ඉදි කැලල දෙකක් පදින්න ඕනේ. මෙතනත් එහෙමයි ඉදි කැලි දෙකක් ඔන්න ඔය විදිහට පදින්න ඕනේ. දැන් මෙතනට આવොත් මෙතනත් ඔන්න ඔම එක ඉදි කැලලක් පදින්න ඕනේ. ඔන්න ඕක තමයි ළමයි අපි ලුයිස් ව්‍යූහය අඳින්නේ. මම හිතනවා ඔකත් පැහැදිලි ඇති කියලා ඔයගොල්ලන්ට. ඊට පස්සේ ළමයි පොඩි අමතර දෙයක් තියෙනවා. දැන් මේ අපි ඇඳ හැම එකේම මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ ගාන අෂ්ටකය කියන්නේ අවසාන කවසේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණ කරගෙනනේ 8ක් තියෙන එක 8ක් කරගෙනනේ. අන්න ඒකට අපි කියනවා අෂ්ටකය සම්පූර්ණ කරගෙන කියලා. හැබැයි ළමයි සමහරක් මේ වගේ සාසංයුග බන්ධන හදන ඒවා තියෙනවා. එයාලා අෂ්ටකය සම්පූර්ණ කරගෙන නැහැ. සමහරක් ඒවා අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන තියෙනවා. සමහරක් ඒවා අෂ්ටකයට වඩා අඩුවෙන් ඉලෙක්ට්‍රෝන කියන්නේ එයාගේ ස්ථායි මට්ටමට අඩුවෙන් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එහෙම නැත්නම් වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තියෙනවා. අන්න ඒ වගේ දෙකක් අපිට හම්බ වෙනවා. දෙකක් නෙමෙයි ඊට වඩා ගොඩක් තියෙනවා. අපි දෙකක් ගැන කතා කරමු. හොඳේ. ඊට හම්බ වෙනවා. ගත්තොත් දැන් මේක අවුලක් නැහැ ළමයි. ලුයිස් ව්‍යූ එක අඳින්න මෙහෙමයි. ඕකට දැන් අඳින්න ලුයිස් ව්‍යූ අඳින්න මේ දීලා තියෙනවා. ඒ ටිකත් පොඩ්ඩක් අඳින්න වගුව පුරවන්න තියෙනවා. අපි ගත්තොත් ඇලුමිනියම් ක්ලෝරයිඩ්. හරි ළමයි. ඇලුමිනියම් ක්ලෝරයිඩ්. එතකොට ළමයි මෙයා ගත්තොත් මෙයා ඇලුමිනියම් එකක් ඉන්නවා. ක්ලෝරින්ලා 3 දෙනෙක් එක්ක තමයි එකතු වෙලා තියෙන්නේ. ඔන්න ඔහම ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඔන්න ඔහම තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් හැදලා තියෙන්නේ. මෙයාගේ කියන්නේ ඇලුමිනියම් එකට ක්ලෝරින්ලා 3 දෙනෙක් එකතු වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට. එතකොට ළමයි මෙතන දැන් ගත්තොත් අපි මේ ඇලුමිනියම් අපි මෙයා ඇලුමිනියම් ඉන්නේ කීයද? අපි ගත්තොත් 10යි. ඊට පස්සේ 1 2 10යි 13. 13නේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 13ක් තියෙනවා. ඒත් මේක එන්නේ 2 8 3 විදියට. ඔන්න ඔය විදියට තමයි එන්නේ. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන 3 තමයි ඔය විදියට තියෙන්නේ. ක්ලෝරින් ගත්තොත් ක්ලෝරින්ගේ නම් ඉලෙක්ට්‍රෝන ටික තියෙනවා. ඔන්න ඔහොම. ඔන්න ඔහොම තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන මේ අපි ලුයිස් ව්‍යූ එක අඳින්නේ. එතකොට බලන්න ළමයි ක්ලෝරින්ගේ 1 2 3 4 5 6 මෙතන බන්ධනගත ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන හින්දා 8. එයාගේ හරි. මෙයා ගත්තොත් 1 2 3 4 5 6 7 8. එයාගෙත් හරි. මෙයාගෙත් හරි. ඔය කට්ටියගෙම හරි. හැබැයි ඇලුමිනියම්ගේ බලන්න. ඇලුමිනියම්ගේ තියෙන්නේ 1 2 3 4 5 6යි. නේ? දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඔය දෙක ඔය 6 විතරයි ඇලුමිනියම්ගේ තියෙන්නේ. එතකොට තව ඉලෙක්ට්‍රෝන කීයක් මැදද මෙයාට ස්ථායි වෙන්න? දෙකක් මදි. දැක්කද? එතකොට මෙයා අෂ්ටකය සම්පූර්ණ කරගෙන නැහැ. සම්පූර්ණ කරගෙන නැහැ. හැබැයි අවුලක් නැහැ. ඉතින් මේක මෙහෙම තමයි අදින්නේ. පැහැදිලි ළමයි? එතකොට ඔයගොල්ලෝ ඒලෙවල් පන්ති වලින් කතා කරනදී ඔය ගොඩක් අදිනවා. එතකොට
මේක මෙන්න මේ විදිහට තමයි ළමයි ඇඳෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් PCl5 aluminium chloride PCl5 phosphorus chloride phosphorus chloride ගත penta chloride phosphorus pentachloride පහින්ද penta කියලා කියන්නේ penta නේ pento chloride කියලා තමයි කියන්නේ පහකින්ද ඒ ඕනේ නැති අද දැන් PCl5 එතකොට PCl5 අපි අඳුන් ගන්න මෙහෙම එන්නේ P මැද phosphorus ඒගොල්ලෝ මේවා අඳින විදි ගැනත් කතා කරනවා ඒ ලෙවල් වලදී හැඩයක් තියෙනවා මේ වලට ඒවත් එක කතා කරනවා ඒ ලෙවල් වලදී දැම්ම නැහැ ඉතින් මම හිතන්නේ මේගොල්ලෝ නිකන් අදින්න නැත්නම් මේක අදින්න ගියොත් කචල්ලයක් නිකන් මම ඔන්නෝම හැන්දා හරිද ඕම නෙමෙයි තියෙන ඕක හැඩයක් තියෙනවා හැඩේ මං අදින්න ගියේ නෑ මේක අදින්න ගියොත් මේ මට ඒකෙන් දැන් තමයි ඉන්නේ උතෙන්ට එලා එතකොට ඔන්න ඕම තමයි CL ලා තියෙන්නේ ඔන්න ඕම CL පහක් බැඳලා තියෙනවා phosphorus ට CL පහක් බැඳලා තියෙනවා එතකොට වෙන්නේ ළමයි CL ට අවුලක් නැහැ ඌට ওই තියෙන ටික තියෙනවා එයා ස්ථා යෂ්ටකේ සම්පූර්ණ කරගෙන ඉන්න ලස්සනට එයාට අවුලක් නැහැ 1 2 3 4 5 6 මේ දෙකත් එක්ක 8 8 8 8 ක්ලෝරින් හදනවා හැබැයි phosphorus බලන්න බන්ධන ගියක් තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා බන්ධන 5යි බන්ධනයකට ඉලෙක්ට්‍රෝන 2යි එහෙනම් බන්ධන 5යි බන්ධන ඉලෙක්ට්‍රෝන 2යි මුළු ඉලෙක්ට්‍රෝන ගාන 10යි නේ 1 2 3 4 5 6 8 9 10යි එහෙනම් 8ට වඩා වැඩිපුර මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙතන නම් 8ට අඩුවෙන් තියෙන්නේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යි ක්ලෝරින් ඇලුමිනියම් තියෙන්නේ මෙතන නම් ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා මේක අන්න ඒ වගේ ළමයි අපිට මේ ලුයිස් වීව් හඳිද්දී අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන තියෙන ඒවායි අඩුවෙන් තියෙන ඒවායි අපිට හම්බෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ට වඩා වැඩිපුර තියෙන ඒවායි අඩුවෙන් තියෙන ඒවායි අපිට හම්බෙනවා. ඉතින් ඒවා ඉතින් ඒ හැටි කරන් දෙන්නේ. හරි. ඒකට ඒවා අපි මේ විදිහට අඳින්න ඕන. දැන් අපි කලින් ඇඳේ ඔක්කොම එයා ඉලෙක්ට්‍රෝන 8 පුරවගෙන තියෙන. හයිඩ්‍රජන් ගත්තොත් එයාත් ඉලෙක්ට්‍රෝන 2 පුරවගෙන තියෙන්නේ. මේවා ඉලෙක්ට්‍රෝන 8ට වඩා වැඩිපුර තියෙනවා. එහෙම නැත්නම් අඩුවෙන් තියෙනවා. ඊට පස්සේ ළමයි අපි කතා කරනවා පරමාණුක දැලිස. දැන් අර අයනික දැලිස වගේ තමයි අයනික ත්‍රිමාණ දැලිස වගේ පරමාණුක දැලිසත් හදනවා. පරමාණුක දැලිස හදන දෙයක් තමයි අපි කතා කරන්නේ කාබන් වල බහුරූපී ආකාර. කාබන් වල බහුරූපී ආකාර ගත්තොත් මිනිරන් දියමන්ති. ওই දෙක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඒකට ඒගොල්ලෝ හදන්නේ බහුරූප මේ දැලිසයක්. හරි දැලිසයක් විදිහට තමයි ඉන්නේ. ආයනික දැලිසයක් නෙමෙයි මෙතන හැදෙන්නේ පරමාණුක දැලිසයක්. තේරුණා ළමයි? ආයන අර කලින් හදුන ආයනික දැලිසයක් නේ. මෙතන හැදෙන්නේ පරමාණුක දැලිසයක්. ආයනික දැලිසයක් හැදෙන්නේ ධනාරෝපණ ඍණාරෝපණ හැදෙන්නේ බෑ. මෙතන ධනාරෝපණ ඍණාරෝපණ හැදෙන්නේ නෑ නම. ඒත් මෙතන බලන්න දැන් අපි ගත්තොත් මිනිරන් කියන්නේ ළමයි කාබන් වල බහුරූපී ආකාරය තුනෙන් එකක්. ඊට පස්සේ තව එකක් තියෙනවා දියමන්ති අනිත් එක ෆ්ලූෝරින්. දැන් අපි කතා කරන්නේ දියමන්ති. කාබන් වල බහුරූපී ආකාර දෙකක් තියෙනවා මිනිරන් දියමන්ති. මේ කාබන් වල මිනිරන් හැදෙන ළමයි කාබන් වලට බන්ධන 4ක් හදා ගන්න පුළුවන් මේ බලන්න. දැන් මේ වැඩිපුරත් එක්ක කියන්නේ සමහරක් ඒවා කියන්නේ යන්නේ. ඉතින් මේක හරියට ඔලුවට දාගන්න. කාබන් ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන නිදාස් ගත්තොත් 2 4 එන්නේ. ඒතකොට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එහෙනම් එයා බන්ධන 4ක් හදලා තව ඉලෙක්ට්‍රෝන 4ක් ලබා ගන්නවා. එතකොට එයා මෙහෙම ඉන්න ඕනේ නේද? නෝමල් බන්ධන 4ක් ගන්න ඕනේ. හැබැයි මෙතනදී ළමයි මෙයා කාබන් 4ක් එක මෙහෙම එකතු වෙන්නේ නැහැ. මෙයා මෙතනදී කාබන් 3ක් එක්ක තමයි ඔන්න ඕම් බන්ධනය හදාගන්නේ. ඔන්න ඕම බන්ධනය හදාගන්නේ කාබන් 3ක් එක්ක. ඒතර මෙතන තියෙන 1 2 3 4 5 6යි
බන්ධනයට දාන්න ඉලෙක්ට්‍රෝන එක බැගින්. ඒක තව එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාගේ ඉතිරි වෙනවා ළමයි. ඔන්න ඔය ඉලෙක්ට්‍රෝනය මෙයා නිකන් නිදහසේ තියෙනවා. තේරුණා ළමයි? එතකොට මෙයාගේ ඔන්න ඕවා එකතු වෙන ඊට පස්සේ ඔන්න ඕවා තව ඔන්න ඕවා තුන තුන හැදෙනවා. ඔන්න ඕවා හැදෙනවා. මෙතනත් එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. ඉතින් මෙතනත් ආය මෙයා ඔන්න ඕම ඉතින් මේක හරි රටාවකට හැදෙන්නේ ගානට කෝණයක් එක්ක හැදෙන්නේ මෙතන. හරි. ඔන්න ඕම හැදෙනවා ළමයි. තේරුණාද? ඔන්න ඕම මෙහෙම හැදෙනකොට මේක අපි දැලිසයක් කියනවා. ওই දැලිසේ මෙයාගේ මේ තියනවා නේද පිට කරපු එක ඉලෙක්ට්‍රෝනය බන්ධනගත නොවූ ඉලෙක්ට්‍රෝනය පිට කරුනේ බන්ධනගත නොවූ ඉලෙක්ට්‍රෝනය. ඔන්න ඔය ඉලෙක්ට්‍රෝනය හින්දා මේ කාබන් ස්තර අතර දැන් මේ වගේ මෙයාගේ හැදෙනවා චක්‍රාකාරව ඔය වගේ හැදෙනවා මේ වගේ දැන් උඩ තට්ටුවක් මේ විදිහට හැදෙනවා කියලා හිතන්නකෝ. ඔන්නෝම උඩ තට්ටුවක් හැදෙනවා. ඒ වගේම මෙයා බලාගෙන තවත් යට තට්ටුවක් ඔන්න ඔය විදිහට හැදෙනවා. එහෙනම් මේ තට්ටු දෙක මැද්දේ තියෙන්නේ මෙන්න මේ වගේ නිදාස් ඉලෙක්ට්‍රෝන. බන්ධනගත නොවූ ඉලෙක්ට්‍රෝන. ওই බන්ධනගත නොවූ ඉලෙක්ට්‍රෝන හින්දා මේ දෙක මොකද වෙන්නේ? ලිස්සනවා. තේරුණාද? ඒක තමයි අපි ওই මිනිරන් පැන්සල් දෙම දාන්නේ. ඒතර ඒකෙන් අර ලියන්න පුළුවන් වෙන හේතුවයි එයා ගැලවි යනවා. ලූට යනවා. පැහැදිලිද? ඔන්න ඔය තියෙන තමයි මිනිරන් මේන ලීසි ද්‍රව්‍යයක් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මෙයාගේ මේ නිදාස් ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. පොඩ්ඩක් තියෙනවා. ඒකින්ද මෙයා මොකද කරන්නේ? විද්‍යුතය ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන තියෙන හින්දා මෙයා විද්‍යුතය ගමන් කරනවා ළමයි. මිනිරන් මේම නෙමෙයි. සෝරි. දියමන්ති. දියමන්තියම නෙමෙයි. දියමන්ති වල කාබන් ඔය බන්ධන හතර ඒ විදිහට හදනවා ළමයි. කාබන් ඔය බන්ධන හතර ඒ විදිහට හදනවා. ඒකින්ද මෙයාට දැඩි භාවයක්, දෘಢ භාවයක් ඇවිල්ලා තිනවා. මෙයා තමයි අපි කතා කරන්නේ ශක්තිමත්ව පරමාණුක දැලිසය විදිහට. දෘঢ় භාවයෙන් ඉහළම වෙන්නේ මෙන්න මේ දියමන්ති කාබන් බන්ධන මෙතන හතරක් හදනවා. මෙතන බන්ධන හතරයි. මෙතන බන්ධන හදන්නේ 3යි. එතන ළමයි ඔන්න ඕක පොඩ්ඩක් මතක තියාගන්න. මෙතන බන්ධන 3යි, දියමන්ති බන්ධන හතරක් හදනවා. හරිද? ඊට පස්සේ ළමයි අපි කතා කරමු අන්තිම කෑල්ල. අන්තර් අණුක ආකර්ෂණ බල. මෙතනින් මේ පාඩම ඉවරයි. අන්තර් අණුක ආකර්ෂණ බල. අපි අන්තර් අණුක ආකර්ෂණ බල ගත්තොත් ළමයි අණු බලන්න මේකේ තේරුම අන්තර් අණුක ආකර්ෂණ බල. අණු අතර ඇතිවන ආකර්ෂණ බල. අපි අණු ගත්තොත් අණු අතර තමයි මේ ආකර්ෂණ බලය ඇති වෙන්නේ. අන්තර් අණු දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බල. ඕක ඇති වෙන්න හේතුව තමයි ළමයි මේ දෙක අතර පවතින විද්‍යුත් ඍණතා වෙනස. හොඳම උදාහරණ ගන්නකො ජලය, ජල අණු H2O. ඒතර මෙයා හැදෙන්නේ කොහමද? ඔක්සිජන් පරමාණු මැද තියෙනවා දෙපැත්තේ හයිඩ්‍රජන් මේ විදිහට ඉන්නවා. මෙයාගේ කෝණික හැඩයක් තමයි ගන්න. එතන කෝණික හැඩයක් තියෙන්නේ. කෝණයක් තියෙන හින්දා මේකට අපි කියන්නේ කෝණික හැඩයක් තියෙනවා කියලා. එතකොට මෙයාගේ ඒකසර ඉලෙක්ට්‍රෝන දෙකක් ඔන්නෝම දෙපැත්තට තියෙනවා. ඔන්නෝම තමයි H2O. එමෙන්න ජල අණුවක් තියෙන්නේ. දැන් ළමයි අපි විද්‍යුත් ඍණතාවය ගත්තොත් විද්‍යුත් ඍණතාවය වැඩි මේ ඔක්සිජන් කියන එක. හයිඩ්‍රජන් වඩා විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ කවුද? ඔක්සිජන්. අපි ඒක හරියට ඇන්ඩොත් ළමයි මෙන්න මේ විදිහට. ඇන්ඩොත් කියන්නේ අපි ඔය විද්‍යුත් ඍණතාවය විචලනයේ විදිහ ගත්තොත් ඔය ඒ රටාවේ අපිට එනවා හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි කියලා. 3යි ගානද කොහෙද? 3.5ක් 3.5ක් විතර දෙනවා ඔක්සිජන්ගේ. 3.5ක් විතර දෙනවා ඔක්සිජන්ගේ. හයිඩ්‍රජන්ගෙන් 2.1යි විද්‍යුත් ඍණතාවය. ඒතර ඔක්සිජන්ගේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ ළමයි. මේ විදියට එන්නේ. ඔන්නෝම ගිහිල්ලා එන්න ළමයි.
හරිද? එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ ඔක්සිජන්ගේ. තේරුණාද? ඔක්සිජන්ගේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ. මෙතන හයිඩ්‍රජන්, හීලියම් ඔන්න ඕම නැන්නේ විද්‍යුත් ඍණතාවය. එතකොට මේ හරිය ඔක්සිජන් තියෙනවා. එතකොට ඔක්සිජන් තමයි විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ. ඔක්සිජන් විද්‍යුත් ඍණතාවය කොහොම හරි වැඩි වෙනවා හයිඩ්‍රජන්ට වැඩිය. එහෙම වුණාම ළමයි මෙතන දැන් විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාවය කියන්නේ මේ ඔක්සිජන් පරමාණුවයි හයිඩ්‍රජන් පරමාණුවයි ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාව. ඒතර විද්‍යුත් ඍණතාවය ඔක්සිජන්ගේ වැඩි නම් හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් තමයි ලොකු බලයක් දීලා මෙයාව අදින්නේ. මෙතන දැන් බන්ධනගත ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවානේ මෙන්න මෙහෙම. ඔන්න ඔය යුගලය අදින්නේ කවුද? වැඩිපුර මෙන්න මේ ඔක්සිජන්. දැන් විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද? මම අහන්නත් කියන්නේ බන්ධනගත ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාව. තේරුණාද? එතකොට බන්ධනගත ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාව මේ ඔක්සිජන්ට වැඩි නම් හයිඩ්‍රජන්ට වඩා මේ ඉලෙක්ට්‍රෝන යුගලය මොකද වෙන්නේ? මෙන්න මේ හරියට වගේ තල්ලු වෙනවා. තේරුණාද? මේ හරිය නෙමෙයි මේ හරිය. එහෙම වුණාම ළමයි sorry මතක තියාගන්න මෙයාලගේ මේ ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි හින්දා එහෙම වුණාම වෙන්නේ මෙයාගේ පොඩි ඩෙල්ටා ඍණ ආරෝපණයක් එනවා. ඩෙල්ටා ඍණ ආරෝපණයක් එනවා. ඒ ඍණ ආරෝපණයක් එන්නේ මේ හරිය නේද ළමයි? ඒක ඍණ ගතිය වැඩි වෙන්නේ. පොඩි අගයක් එන්නේ ඒකයි. ඩෙල්ටා කියන්නේ පොඩි ඩෙල්ටා ඍණ ආරෝපණයක් එන්න හේතුව මෙයා දැන් විද්‍යුත් ඍණතාවය වැඩි හින්දා ඔක්සිජන් මේ බන්ධනගත ඉලෙක්ට්‍රෝනේ ඒ පැත්තට පොඩ්ඩක් ඇද ගන්නවා. එතකොට මෙයාගේ අපි අර ඉලෙක්ට්‍රෝන මේ ගිහිල්ලා තියෙන විදිය ගත්තොත් මෙන්න මේ විදියට ළමයි තියෙන්නේ. ඒක හයිඩ්‍රජන් වඩා දුරින් තමයි ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්නේ ඔක්සිජන්ට ළඟින්. එතකොට අපි ගත්තොත් මෙයාගේ මේ දීවිලා තියෙන විදියත් එක්ක ඔක්සිජන්ට එනවා ඩෙල්ටා මයිනස් ආරෝපණයක්. හයිඩ්‍රජන්ට එන්නේ එතකොට ඩෙල්ටා ප්ලස් ආරෝපණයක්. ඒ දැන් ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඍණනේ. ඍණ ලං වුණාට පස්සේ ආරෝපණය ඍණ. ඍණ ගතිය ටිකක් වැඩි වෙනවා මෙයාගේ. ඒතකොට ඍණ අයින් වුණාම එහෙනම් ධන ගතිය ටිකක් වැඩි වෙනවා. තේරුණාද? ඍණ ලං වෙද්දී ඩෙල්ටා මයිනස් ආරෝපණයක් එනවා. කියන්නේ ඍණ ලං වෙනවා. ඒතකොට ඍණ ගතිය වැඩි වෙනවා ටිකක්. ඒතකොට ඍණ ඈත් වෙද්දී මෙයාගෙන් හයිඩ්‍රජන්ට ඩෙල්ටා ධන ආරෝපණයක් එනවා. එතකොට ළමයි ඔන්න ඕම හැදෙනවා. දැන් මේ වගේ අණු එකක් නෙමෙයිනේ තියෙන්නේ ජලයේ. මේ වගේ අණු බිලියන ගාණක් තියෙනවා. ඒකට මේ වගේ අණු රාශියක් විතරනේ ජලය හැදෙන්නේ. ඉතින් ළමයි තව අපි ওই වගේ අණුවක් ගත්තොත් සාසං විබන්ධනයක හැදිලා තියෙන. මෙයාගේ ඩෙල්ටා ප්ලස් තියෙනවා, මෙයාගේ ඩෙල්ටා මයිනස් තියෙනවා, මෙයාගේ ඩෙල්ටා ප්ලස් තියෙනවා. එතකොට ළමයි දැන් මෙතන බලන්න තව දෙයක් මෙතන තියාගන්න. මේ ඔක්සිජන්ගේ තියෙන ඩෙල්ටා මයිනස් අණුවයි ඩෙල්ටා ප්ලස් අණුවයි ඔය ඔක්කොම ගත්තාම පොදුවේ මේ අණුවම පොදුවේ ගත්තාම මෙයාගේ ආරෝපණය බිඳුවක් වෙනවා. එයි මේවා ඔක්කොම සුළු කරාට පස්සේ බිඳුව වෙන්නේ බෑ. මෙතන කියන්නේ මුළු අණුවම ගත්තම උදාසීනයි. හරිද? මුළු අපි ජල අණුවම ගත්තොත් උදාසීනයි. හරි මේ වෙන වෙනම ගත්තොත් මෙයා ඩෙල්ටා මයිනස් ආරෝපණයක්, මෙයා ඩෙල්ටා ප්ලස් ආරෝපණයක්, මෙයාට ඩෙල්ටා ප්ලස් ආරෝපණයක් එනවා. එන හේතුව දැන් දන්නවනේ. ඔක්සිජන් මෙහෙට ලං වෙන ඉඳලා ඔක්සිජන් වල ඍණ ගතිය තියෙන ඉඳලා ඍණ ආරෝපණය මෙතන දෙනවා. ඔක්සිජන් ඈත් මේ ඍණ දුරස් වෙන ඉඳලා මෙයාට ධන ආරෝපණයක් එනවා. දැන් බලන්න මෙයාට ධන ආරෝපණයක් මෙයාට ඍණ ආරෝපණයක්. එහෙනම් ධනයි ඍණයි අතර මොකද වෙන්නේ? අන්තර් අණුක ආකර්ෂණ බලය ඇති වෙනවා. දැක්කද? ධන හයිඩ්‍රජන් පරමාණු. එතකොට ළමයි මෙන්න මේ ජල අණු අතර ඇති වෙන මෙන්න මේ වගේ අන්තර් අණුක අණු අතර ඇති වෙන බල. අණු අතර ඇති වෙන බලයට අපි කියනවා අන්තර් අණුක ආකර්ෂණ බල. මෙන්න මේ අන්තර් අණුක ආකර්ෂණ බල හින්දා මෙයාලට ලැබිලා තියෙන ගුණ. ඒ දැන් මේ අණු බැඳිලාන තියෙන එකට. එතකොට ළමයි මෙයාලව අපිට ගලවන්න ටිකක් අමාරුයි. අපි මෙයාව රත් කරද්දී ඒගොල්ලෝ ගැලවෙනවා ටිකක් හොරයි. ඒ කියන්නේ ජලයට ලැබිලා තියෙන ඉහළ තාපාංකය. හරි ළමයි. ඊට පස්සේ තව ගත්තොත් අපි මෙයාගේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශකයකින් ඉහළ දාන්න ලබා දෙන තාප ප්‍රමාණය වැඩි. ඒකෙන් අපි කියන මෙයාගේ තාප ධාරිතාවය වැඩි එකක් ගන්නවා ළමයි. ඒක වෙලා තියන්නේ ඇයි? මෙන්න මේ අණු අතර ඇති වෙන අන්තර් අණුක ආකර්ෂණ බල හින්දා. එයි අන්තර් අණුක ආකර්ෂණ බල ඇති වෙන්නේ මෙයාලගේ විද්‍යුත් ඍණතාව වෙනස හින්දා මෙතන ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් කියලා පොඩි ආරෝපණ ඇති වෙනවා.
එතකොට මේ අණු අතර තියෙන ආරෝපණ හින්දා ඒවා ආකර්ෂණය වෙනවා. තේරුණාද ළමයි? විරුද්ධ ආරෝපණනේ. එතකොට ආකර්ෂණයක් ඇති වෙනවා. තමයි අන්තරාණුක ආකර්ෂණ බල කියන්නේ. ඊට පස්සේ අපි අන්තිමට කතා කරනවා අපි මෙන්න කතා කරපු අයනික සංයෝගයි අයනික බන්ධනයි අයනික සංයෝගයි සාසංයුජ යෝගයි ඔන්න ඔය දෙක ගැන අපි කතා කරා ඊට පස්සේ මේවල ලක්ෂණ ගැන අපි කතා කරනවා ළමයි හරිද එතකොට අපි අයනික සංයෝග ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් කැල්සියම් කාබනේට් ඔවා අයනික සංයෝග කියලා අපිට ගන්න පුළුවන් අයනික සංයෝග එතකොට ළමයි මෙයාගේ මෙන්න මේ අයනික සංයෝග ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් ගන්නකො මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු කැට ගන්නවා සොලිඩ් ඔය ලුණු කැට අරගෙන මම ඕකට ලුණු කැටයක් අරගෙන දෙපැත්තට කරන්ට් එක දෙනවා ඒතකොට මෙයා කරන්ට් එක මේ කරා යනවද යන්නේ නැහැ තේරුණාද මේ වගේ පරිපථයක් හදලා බල්බයක් තියෙන පරිපථයක් හදලා මම මෙතන ලුණු කැටයක් මෙහෙම සෙට් කරනවා බැටරියක් මෙතනින් දීලා මෙහෙම බැටරිය මෙතන දීලා මෙතනින් මෙහෙම දැන් පරිපථය සම්පූර්ණ වෙන්නේ නැහැ මෙතනින් කරන්ට් එක යනවා නම් අනිවාර්යෙන් පරිපථය සම්පූර්ණ වෙන්න ඕනේ මෙතනින් කරන්ට් එක යන්නේ නැති හින්දා පරිපථය සම්පූර්ණ නැතුව මේ ලයිට් එක පත් වෙන්නේ නැහැ කියන්නේ සොලිඩ් අයනික සංයෝග වල ඝන අවස්ථාවේ විදුලිය සංායනය කරන්නේ නැහැ හැබැයි මෙයාලගේ ජලයේ දිය කරාට පස්සේ ඝන අවස්ථාව ජලයේ දිය කරාට පස්සේ ඒ ජලීය ද්‍රවණය ඒකොස් එක විදුලිය සංායනය කරනවා මේ පරිපථයේ ධාරාව ගමන් කරලා මේ ලයිට් එක පත් වෙනවා ඒ වගේම තමයි මෙයාගේ විලීන අපි කතොල් ලික්විඩ් එක විලීන අවස්ථාව අයනයේ විලීන අවස්ථාව සෝඩියම් ක්ලෝරයිඩ් වල විලීන අවස්ථාව අයනයේ විලීන අවස්ථාව විදුලිය සංායනය කරනවා ඒ කියන්නේ යාග තුලින් විදුලිය ගමන් කරනවා හරිද ළමයි හැබැයි හේතුව මොකද්ද මෙයාගේ අයන තියෙනවා විදුලිය ගමන් කරන්න පුළුවන් ආරෝපණ තියෙනවා හැබැයි මෙයාගේම නෑ සාසංයෝග සංයෝග වල එහෙම ආරෝපණ නැහැ ඒකින්ද විදුලිය ගමන් කරනවාද විදුලිය ගමන් කරන්නේ නැහැ ඒතකොට මේවල උදාහරණ තමයි ජලය ඊපස්සේ හැබැයි එක අවස්ථාවක් තියෙන විදුලි සංායනය කරන්නේ මොනවද කාබන්ගේ මිලිරන් අවස්ථාව මතක තියාගන්න මේ අයනවල සාමාන්‍ය තාපාංග ද්‍රවාංක වැඩි සාසංයුජ සංයෝග වලට වඩා හැබැයි එක අවස්ථාවක් මෙයාගේ තියෙනවා තාපාංක වැඩි ඒ තමයි මොනවද දියමන්ති තේරෙනවද ළමයි කාබන්ගේ බහුරූපීයාකාරය තියෙන සාසංයුජ සංයෝග වලනේ එතකොට එයාගේ තාපාංකය වැඩි හරි දියමන්ති වල එතකොට එයායි තියෙන්නේ සාසංයුජ සංයෝග හැබැයි අපි සාමාන්‍යයෙන් සැලකුවොත් අයනික සංයෝග වල තමයි තාපාංක ද්‍රවාංක වැඩි වෙන්නේ තේරුණාද ඔන්නෝම තමයි යන්නේ ඉතින් මේ පාඩම මෙතන ඉවරයි ඊට පස්සේ අපිට තව පාඩම් දෙකක් තියෙනවා මේ පාඩම් දෙක අපිට සතිය කරාට පස්සේ 10 වසර පාඩම් ඉවරයි ඊට පස්සේ අපි රසායන විද්‍යාව 10 වසර පේපර් එක කරලා ඔක්කොම ඉවර කරලා 11 වසර ටික කරලා නොවැම්බර් මාසෙදී රසායන විද්‍යාව ඉවර කරන්න තේරුණා ළමයි ඒකට මේ වැඩේට එකතුලා ඉන්න ඔයගොල්ලෝ මේක කොහොමද කරගන්න පුළුවන් ඔයගොල්ලෝ වගේම තමයි මෙතන පැය 6ක් වැඩ කරනවා ඊට පස්සේ තව පැය 6ක් ඔයගොල්ලෝ මෙතන ටියුට් එකේ ඉතුරු ටික ලියන්නයි මෙතන නිකන් ප්‍රශ්නයක් නේ ළමයි හොඳේ ප්‍රශ්න යන්නේ ඔයගොල්ලෝ ආයෙමත් පේපර් එක කරා වගේම තමයි තේරුණා ළමයි ඊට පස්සේ අපි ආයෙ පේපර් එක කරනවානේ ප්‍රශ්න කරනවා එතකොට ඔයාලා මේ වැඩේ කරන්න ඕනේ ඉතුරු සතියකට අනිවාර්යෙන් පැය 12ක් වැඩ කරන්න ඕනේ ඉතුරු වෙලාවේ ඔයගොල්ලෝ ඉතුරු සබ්ජෙක්ට් වලට වැඩ කරන්න ඒතර මේ වැඩේ කරගන්න පුළුවන් හරි ළමයි අපි ලබන සතිය ආයෙත් හම්බෙමු